පළාතේ දැවැන්තම දේපළ වෙළඳාම් සමාගම මිනිගේ දේපළ වෙළඳාම්. ඉතින් මොකද පළාතේම දැවැන්තම දේපළ සමාගම කිව්වම අපි දැන් වැඩිපුර චන්දන අරන් ඉන්නේ බදුල්ල ප්‍රදේශයේ තියෙන දේපළ ඉඩකඩම් ඒත් එක්කම නිවාස ගැනනේ අපි කතා කරන්නේ. අද අපි මේ අවුරුදු ආරම්භයත් එක්ක ඇවිල්ලා ඉන්නේ මොනරාගල නගරයේ වෙත. මොනරාගල කොළන්දාව හන්දියේ මොකද හැමෝම කැමති තමන්ගේ දරුවා ජනප්‍රිය පාසලකට දාගන්න මොනරාගල තියෙන රාජකීය පාසල. ඉතින් රාජකීය පාසලට මොනරාගලට ඔබේ දරුවා ඇතුළත් කරන්න තියෙනවා නම් ඒ කිට්ටුවම තියෙන ඔබ ආසන්නෙන් පයින් යන දුරින් පිහිටා තිබෙන සුපිරි නිවසක් සමග ඉඩමක් ගැනයි අද අපි ඔබත් එක්ක කතා කරන්නේ. චන්දන අපි ඒ ගැන කතා කරමු. මාළක ද බදුල්ලේ නම් අපි ඇත්තටම ආවේ ඉතා සුපිරි දේපලක් අපේ ආදරණීය ජනතාවට හඳුන්වලා දෙන්න. මේ දේපල පර්චස් 40ක භූමි භාගයක ඊට අධිපින නේවාසික භාවිතයේ සහ ව්‍යාපාරික විදියට භාවිතා කරන්න පුළුවන් ඉතා හොඳ ඩිංකඩක් විදියට තමයි අපි සලකන්නේ. චෝරමාලක මේ භූමියේ තියෙන සුවිශේෂත්වය තමයි මේ භූමිය වටේම මාර්ග මැදදී තීටා තිබෙන සියලුම යක්දර පහසුකම් ටික ගල ජලය ඉදුලිය සියලුම පහසුකම් ටික ළඟා කරගත හැකි භූමියක් විදියට තමයි අපි දකින්නේ. දැන් ඔබතුමාට පේනවා මොනරාගල නගරේ ඉඳන් ඇත්තට සමහර පයින් එවිදින දුර වගේ. ප්‍රධාන මාර්ගයට පයින් එවිදින දුර වගේ. ප්‍රධාන පාසල් ටික, ප්‍රධාන ආයතන ටික, ප්‍රධාන රාජ්‍ය ආයතන විශේෂයෙන්ම මේ භූමියට කිට්ටුයි. ඉතින් දැන් මෙතනට අපි එනකොටම මට හිතුනේ අර මේ සර්කිට් බංගලෝ එකට ගියා වගේ. හරි ලස්සන මොකද පොල් ගස්ද මේ සුමුහල් පරිසරයේ මේ සීරු දෙත් එක්ක දැන් මේ හදලා තියෙන තාමත් මේ අර පරණි විදිහට මේ නිවස නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ආය අලුතෙන් කරන්න දෙයක් නැහැ මේ නිවස තුල. ඉතින් අර නවීකරණය කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ සියලු පහසුකම් එක්ක තියෙන මේ නිවසත් එක්ක පර්චස් 40ක භූමි භාගයක් ඔබේ කරගන්න පුළුවන්. මොනරාගල කුලන්දාව හන්දියේ රාජකීය පාසල ආසන්නයේ පිහිටා තියෙන. ඉතින් සියලු පහසුකම් සහිතයි. ඉතින් ඔබ කතා කරන්න මේ මොනරාගල පුරවරේ ඉන්න ඔබට මේ විශේෂයෙන්ම දැන් මේ බෝඩින් හවුස් එකක් කරගන්නත් පුළුවන්. පාසල කිට්ටු නිසා. අනිවාර්යයෙන්ම. ඉතින් මේ වගේ ඕනම දෙයකට ඔබට ව්‍යාපාරික කටයුතු නවාතැන් ගන්න ඒත් එක්කම හෝටල් පරිසරයක් විදිහට පවත්වාගෙන යන්න මේ සියලු දේ වෙනුවෙන් සුදුසු දේපලක් පිළිබඳ අපි ඔබට අරන් ආවේ. කතා කරන්න ඉක්මනින්ම මිහිලිය දේපල වෙළඳාම් වෙතට.